පිමතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් අපිව නිවාසනසාලන වෙනත් කිසිම දෙයක් ලෝකයේ තුල අපිට මුණ ගැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය හා සමාන වෙන ඖෂධයක් ලෝකේ නැහැයි කියලා. එනිසා මේ ධර්මය කියන ඖෂධය පානය කරලා අපේ කායික මානසික සියලු ලෙඩ රෝග සංසිඳවා ගන්න උත්සාහ කිරීමක් වශයෙන් තමයි අපි මේ උතුම් බණපද ශ්‍රවණය කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්‍යය කෙරෙහිම මහ කරුණාවක් ඇතිව දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අපි හැමදෙනාගේම මෙලොව ජීවිතවල යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මේ මොහොතේ ශ්‍රවණය කරනවා. දැන් බණ ටිකක් අහමු බණහන වෙලාව. පින්වත්නි අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍රයක්. මේ සූත්‍රයේ නම සප්පුරිස සූත්‍රය. සූත්‍රයේ නම කියද්දිම ඔයත්න්ට තේරෙනවා කුමක් පිළිබඳවද අපි කතා කරන්න යන්නේ කියලා. සමාජයේ ජීවත් වෙද්දී අපි නිතරම කියනවා සමහරු සත්පුරුසයි සමහරු අසත්පුරුසයි. සමහර වෙලාවට පින්වත්නි අපිට මේ සත්පුරුෂ අසත්පුරුෂකම් තේරුම් ගන්න බෑ. අසත්පුරුෂයා සත්පුරුෂ ලීලාවෙන් අපිට ලං වෙන්නත් පුළුවන්. සත්පුරුෂයා ඇතැම් විට අසත්පුරුෂ ලීලාවෙන් ලං වෙන්නත් පුළුවන්. අපි ගොඩක් වෙලාවට මිනිස්සු තීරණය කරන්න යන්නේ බාහිර පෙනුමෙන්නවා. උදාහරණ එනිසයි දේශනා කරේ නවන්න රූපේන නරෝ සුජානෝ. මේ රූපයෙන් වර්ණයෙන් මිනිස්සු මයින්ඩ් යන්න එපා. මිනිස්සු ළඟ තියෙන ගුණධර්ම පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න. එතකොට ඒ සඳහා මඟ පෙන්වීමක් වශයෙන් තමයි මේ සූත්‍ර දේශනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේදී භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර දීලා බුදුරජාණන් වහන්සේ සමීපයේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මම නුඹලාට සත්පුරුෂ සහ අසත්පුරුෂ ධර්මයන් ගැන කියලා දෙන්නයි යන්නේ. මේවා හොඳට ඔළුවේ තියාගෙන යනෝ හික්මෙන්ද නුඹලා කල්පනා කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් අර භික්ෂුන් වහන්සේලාත් හොඳමයි කියලා මේ අනුශාසනාව ශ්‍රවණය කරන්න පටන් ගත්තා. දැන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ඕනෑම දේශනයක් සරල භාවයේ ඉඳලා සංකීර්ණ භාවයට යන්නේ. පහාරාද සූත්‍රයේදී බුදුහාඳුරෝ දේශනා කරානේ මොහොත වුණත් ගොඩබිම හරීම නොගැඹුරුයි. නේද? අපිට රැල්ල පා ගන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, නාන්න පුළුවන්. හැබැයි පින්වත්නි මෝදි ගැඹුරට යද්දී ඔය කිසි දෙයක් කරගන්න බෑ. ධර්මයත් එහෙමයි. ධර්මයේ මූලික අඩිතාලම් හරිම සරලයි. සරල භාවයේ ඉඳලා සංකීර්ණ භාවයට ගෙන යාම තමයි බුදුරජාණන් වහන්සේගේ උත්සාහය. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මොනවද මේ ලෝකයේ අසත්පුරුෂ ධර්ම කියලා කියන්නේ? යම්කිසි පුරුෂයෙක් ශාස්ත්‍රීය කුලයක එහෙම නැත්නම් උසස් කුලයක ඉපදිලා ඒ පුද්ගලයා පැවිදි වෙනවා. උසස් කුලයක ඉපදිච්ච කෙනාට වෙන මොකවත් නැහැ, කුලයෙන් විතරයි උසස්. එයා මොකද කරන්නේ? අපි කියන අත්ුක්කංශන පරවම්මනේ කියලා. තමා උසස් කර කර අනිත් අයව පහත් කරනවා. එතකොට පහත් කුලයෙන් පැවිදි වෙච්ච අයට කියනවා මේගොල්ලෝ කුලයෙන් පහත්. අපි තමයි කුලයෙන් උසස්. එතකොට එයා හැමතිස්සෙම තමා හුවා දක්වමින් අනිත් අයව පහත් කරනවා. එතකොට එයාට ධර්මයේ පිළිසරණක් ලබන්න පුළුවන්ද? පිළිසරණක් ලබන්න බෑ පින්වත්නි. කුමක් නිසාද තමන් හුවා දක්වමින් අනිත් අයව පහත් කරන්නේ? මාන්නය නිසා. මේ මාන්නය කියන්නේ සියුම් ක්ලේශයක්. එතකොට එයා ඒ පහත් කිරීම තුළම තමන්ගේ නිවන් මාර්ගය වහගන්නවා.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අසත්පුරුෂයෙක් වුණාට සත්පුරුෂයා විදිහට කල්පනා කරන්නේ නැහැ. සත්පුරුෂයා උසස් කුලයක ඉපදිලා පැවිදි වුණාට පස්සේ අනිත් අයව පහත් කරන්න නැතුව කල්පනා කරනවා මේ උසස් කුලයක ඉපදිච්ච නිසා වෙන්ම මම ලෝභයෙන් මිදෙන්නේ නැහැ. උසස් කුලයක ඉපදිච්ච නිසාම මට ද්වේෂයෙන් මිදෙන්න බෑ. මෝහයෙන් මිදෙන්නත් බෑ. නිවන් මාර්ගයේ උසස් කුලයේ ඉපදිච්ච අයට විතරක් අයිති දෙයක් නෙමෙයි. එනිසා මම මොකද කරන්න ඕනේ? මේ ධර්මයේ හික්මෙන්න ඕනේ, ධර්මයේ හොඳට අහන්න ඕනේ, ඊළාට යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න ඕනේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නිරත වෙන්න ඕනේ. එතකොට තමයි මට මේ ධර්මයේ පිළිසරණක් ලැබෙන්නේ. ආන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුලය පදනම් නොකරගෙන ධර්මයේම පදනම් කරගෙන ජීවත් වෙන කෙනා සත්පුරුෂයෙක්. බලන්නකො එතකොට වෙනස. අසත්පුරුෂයා හැම මොහොතකම ලෞකික කරුණු මුල් කොටගෙනයි ජීවිතේ තමන්ගේ උසස් බව පෙන්වන්න යන්නේ. සත්පුරුෂයා පින්වත්නි ලෞකික කාරණා පිළිබඳව එච්චර සැලකිල්ලක් නැහැ. එයා කල්පනා කරනවා ධර්මයෙන් ලබන හික්මීමම තමයි උතුම්. ඔයත් අහලා ඇති අපේ ලංකාවේ වැඩ හිටපු මහතෙරුන් වහන්සේලා අතර යුගකාරක තෙරුන් වහන්සේ නමක් තමයි වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේ. කීර්තිශ්‍රී රාජසිංහ රජුරු උන්වහන්සේට සංඝරාජ පදවිය පිරිනමපු වෙලාවේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ උන්වහන්සේ වැඩ හිටපු කුටියේ දොරවුළු අස්සට උඩින් ලිව්ව වාක්‍යයක්. කුමක්ද ලිව්වේ? උඩඟු නොව මහන නේද? තනතුරු ලැබෙන්න පුළුවන්, හැබැයි තනතුරු යට අනතුරුත් තියෙනවා. එනිසා උඩඟු භාවයට පත් වුණොත් තථාගතයන් වහන්සේගේ වටිනා ධර්මය අපිට නැති වෙලා යන්න පුළුවන්. දැන් උඩඟු භාවයට පත්වීම නිසා ඔය මාන්නක්කාරකම් නිසා විනාශයට පත්වන අවස්ථා පිළිබඳව අපිට ඕනෑ තරම් ධර්මයේ තුල නිදර්ශන තියෙනවා. ඔයත් දැකලා ඇති ඔය කැලේ ඉන්නවනේ රැහැයියා කියලා සතෙක්. රැහැයියා කෑ ගහනවා. තමන්ගේ ශරීරේ ප්‍රමාණයටත් වැඩිය හයියෙන් කෑ ගහනවා. බැරි වෙලා හරි එහා පැත්තේ ගහක ඉඳගෙන තව රැහැයියෙක් කෑ ගැහුවොත් මොකද වෙන්නේ? මෙයා තව හයියෙන් කෑ ගහනවා. උඹට වැඩිය මට පුළුවන් කියලා වෙන්න. අරයත් සද්ද වැඩි කරද්දි මෙයත් වැඩි කරනවා. එයා සද්ද වැඩි කරද්දි ආයි වැඩි කරනවා. ඔහොම ගිහිල්ලා රැහැයියෝ මැරෙන්නේ කොහොමද? පපුව පුපුරලා. අනවශ්‍ය ප්‍රමාණයට කෑ ගහන්න කියලා මාන්නය නිසා වෙන විපත. ගෙම්බොත් එහෙමනේ. ගෙම්බු බඩවල් පුම්බා කෑ ගහනවා රාත්‍රී කාලේ හයියේ. තව ගෙම්බෙක් එහෙම හද්ද කරන්න පටන් ගත්තොත් උඹට වැඩිය මට පුළුවන් කිය පුම්බා කෑ ගහනවා. ගෙම්බා විනාශයටපත් වෙන්නෙත් එහෙමයි. මාන්නය අධික වෙන්න යථාර්ථය අපි කෙරින් ඈත් වෙනවද නැද්ද? ඈත් වෙනවා. එවිට නියම සංසිද්ධිය අපිට පේන්නේ නැහැ. අපේ ජාතක පාළියේ තියෙනවා බොහොම අපූර්ව ස්ථානයක්. තථාගත බුදුරජාණන් වහන්සේ එක භවයක පින්වත්නි ඇත් කුලයක සද්දන්ත හස්තියෙක් වෙලා උපදිනවා. ඇත්තු 1000කට අධිපති නායකයෙක් වෙලා බොහොම සද්දන්ත ඇත් කුලයක. ඒ කාලෙම දේවදත්ත හාමුදුරුවොත් උපදිනවා තවත් ඇත් කුලයක නායකයෙක් විදිහට. එයාටත් 1000ක පිරිසක් ඉන්න ඇත් රංචුවක් තියෙනවා. ඕම ඉඳිද්දි පින්වත්නි මේ කැලේ එක්තරා කැටකිරිල්ලියක් ඉන්නවා. කැටකිරිල්ලිය කූඩු හදන්නේ අර පස් කණ්ඩි වලින් යට. එතකොට මේ කැටකිරිල්ලිත් සත්තු එහා මෙහා යන පාරක තිබ්බ පස් කණ්ඩියක් යට කූඩුවක් හදාගෙන බිත්තර දාලා බිත්තර පෝෂණය කළ පැටව් අරගෙන පැටව් එක්ක ජීවත් වෙනවා. දවසක් අපේ මහබෝසතාණන් වහන්සේ මේ පාරෙන් වඩිද්දී කැටකිරිල්ලි ඇතාගේ කුඹස්තලයේ මට්ටමට පියාඹගෙන ඇවිල්ලා පියාපත් දෙක එකතු කරලා නලල් තලයේ තියලා කියනවා අනේ පින්වත් හස්තිරාජයනනි මගේ කූඩුව තියෙනවා මේ යන පාරේ. එනිසා ඔබ වහන්සේ මේ කූඩුව පොඩි කරන්න එපා වෙන පාරකින් යන්න. මගේ දරු පවුලයි මෙතන ඉන්නේ. බෝසත් හස්තියා පින්වත්නි තමන්ගේ කකුල් හතර පැත්තට දාලා අර කූඩුව බඩ යටට එන විදිහට හිටගෙන තමන්ගේ නඩේ 1000කට කියනවා හොඳයි මා පසු කරගෙන යන්න මං එන්නම් පස්සේ. කුමක් නිසාද? අර පුංචි සතෙක්ගේ උනත් ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දෙන්න තිබ්බ හැකියාව නිසා. 1000ම පිරිස ගියා. ඇත් රජතුමාට කැටකිරිල්ල ස්තුතිවන්ත වෙද්දී කිව්වා කැටකිරිල්ලිය මේ කැලේ ඉන්නවා සත්පුරුෂ හස්තියෙකුත්.
පුළුවන් නම් ඒ පිරිසෙනොත් මේ දරු පවුල රැක ගන්න. ටික වෙලාවක් යද්දි පින්වත්නි කැටකිරිල්ලට තේරුණා ඒ ඇත්රංචුවත් එනවා. කැටකිරිල්ල හිතුවා අර පළවෙනි ඇතා වගේම මේ ඇතත් මං කියපු දේ අහයි කියලා ගිහිල්ලා අර විදිහටම වන්දනා කරලා පියාපත් දෙක නළලේ තියලා කිව්වා අනේ පින්වත් ඇත්රජානනී මගේ කූඩුව පාර මැද්දේ තියෙනවා වෙන පාරකින් යන්න. ඒ ඇතා මාන්නක්කාරයි. ඒ ඇතා එකපාරට කිව්වා මෙච්චර විශාල ශරීරයක් තියෙන මට උඹ වගේ කැටකිරිල්ලක් එනවද යන්න ඕන පාර ගැන උපදෙස් දෙන්න. මගේ වම් පාදයෙන් ගැහුවොත් උඹ මැරිලා වැටෙනවා. අපිත් සමහරලාට මිනිසුන්ට කියන වමෙන් ගහන්නේ උඹට කියලා. නේද? මාන්නක්කාරකම වැඩි වුණාම කියන දකුණ තමයි හුරු අත. හැබැයි ඒකෙනුත් නෙමෙයි මං ගහන්නේ වමෙන් කියනවා. මෙතෙන්දිත් කියනවා මම වම් පාදයෙන් නුඹව විනාශ කරනවා. මට පුළුවන් එක මොහොතකින් ඔය ඔක්කොම විනාශ කරන්න. ඒ නිසා නුඹ මට කියලා දෙන්න එපා යන්න ඕන පැත්ත. ඉතින් කැටකිරිල්ල අඬද්දි අසත්පුරුෂ හස්තියා මොකද කළේ? තමන්ගේ වම් පාදයෙන් අර කූඩුවට පහරක් ගැහුවා. පැටවු ටික සීසීකඩ විසි වුණා. කූඩුවයි පැටවු ටිකයි ඔක්කොම තමන්ගේ පාදවලින් පොළොවටම චප්ප කරලා මරලා අසත්පුරුෂකම කොච්චරද කියනවා නම් ජාතක පොතේ කියනවා කූඩුවට මුත්‍රා කරලා තමයි පිට වුනේ. කැටකිරිල්ල ඒ වෙලාවේදී හිතාගත්තා මං උඹෙන් පලි ගන්නවාමයි කෑග ගහ කිව්වා. මාන්නක්කාර හස්තිරාජයා කැටකිරිල්ලිට කියනවා උඹ වගේ පුංචි කිරිල්ලක් මං වගේ සද්දන්තයෙක්ගෙන් කොහේ පලිගණ්ඩද කියලා. කැටකිරිල්ලි පින්වත්නි අඬා ඉඳලා ශෝකය තුනී වුණාම ඉස්සෙල්ලම ගියා කවුඩෙක් ළඟට. කවුඩට හොඳට සලකනවා, තටු ටික පිරිමදිනවා, කෑම ටික ලං කරනවා. කවුඩ අහනවා කැටකිරිල්ලි කුමක් නිසාද සලකන්නේ? මට පුංචි උදව්වක් ඕනේ. මොකද්ද උදව්? මේ කැලේ ඉන්නවා ඡණ්ඩ නපුරු හස්තිරාජේ. පුළුවන් නම් ඔබ ඒ හස්තියා කැලේ ඔබම ඔබ සැරිසරන වෙලාවක උගේ ඇස් දෙකම අන්ධ වෙන්න කොටන්න. ඔය තියුණු හොටෙන් ඇස් දෙකටම කොටන්න තුවාල වෙන්න. දැන් කවුඩාට උදව් කරන නිසා කවුඩට බෑ කියන්න බෑනේ. කවුඩ කිව්වා ඕක සුළු දෙයක් නේ මං කරන්න. ඔබ මට මෙච්චර උදව් කරන එකේ. කවුඩ පින්වත්නි කෙටුවා. ඇස් දෙකම තුවාල වුණා, අන්ධ වුණා. කැටකිරිල්ල ඉක්මනට ගියා නිලමැස්සෙක් ළඟට. ඔන්න බලන්නකො එයාට වැඩිය කොච්චර පහත් අය ගාවටද ගියේ. නිලමැස්සෙක් ළඟට ගිහිලා නිලමැස්සටත් එයා ආස කරන අසුචි ටික එකතු කරලා දෙනවා. නිලමැස්සටත් උපස්ථාන කරනවා. නිලමැස්ස අහනවා මොකද මේ? මට පොඩි උදව්වක් ඕනේ. මොකද්ද? කැලේ ඉන්නවා ඇස් දෙකම තුවාල වෙච්ච ඇතෙක්. ඔබ ගිහිල්ලා ඒ තුවාලවල ඉහඳ තියන්න ඕනේ, බිත්තර දාන්න ඕනේ. එතකොට ඇස් දෙකට පණුව ගහනවා. ඇස් කුණු වෙනවා. ඕක සුළු දෙයක්. මං කරන්නම් කියලා නිලමැස්ස ගිහිල්ලා ඉහඳ තිබ්බා. ඇස් දෙක කුණු වුණා. පින්වත්නි අර සද්දන්තයා වනාන්තරයේ එහෙට මෙහෙට යනවා වතුර හොයාගෙන, කෑම හොයාගෙන. දැන් ඇස් දෙකම පේන්නේ නෑ. කැටකිරිල්ල ඊළඟට ගියා ගෙම්බෙක් ළඟට. ගෙම්බටත් උදව් උපකාර කරගෙන උපස්ථාන කරද්දී ගෙම්බ ඇහුවා කැටකිරිල්ලිය මොකෝ? මට උදව්වක් ඕනේ. මොකද්ද උදව්ව? මේ කැලේ ඉන්නවා නපුරු අසත්පුරුෂ ඇතෙක්. මට ඒකව විනාශ කරන්න ඕනේ. කොහොමද? ඒක වතුර හොයාගෙන එන වෙලාවට ඔබ අර ඈත පේන කන්ද උඩට නැගලා කෑ ගහන්න ඕනේ. එතකොට ගෙම්බෙක් කෑ ගහද්දි හිතන්නේ වතුර තියෙන තැනක් කියලා. ඔය ඇතා කන්ද උඩට නගිනවා. ඔබ ශනේකින් කන්ද පල්ලෙහාට පැනලා පල්ලෙහා ඉඳන් කෑ ගහන්න ඕනේ. එතකොට ඔය ඇතා කන්දෙන් පල්ලෙහාට පෙරලෙනවා. අනේ මං කරන්නම් පොඩි දෙයක් නේ කිව්වා. කළා. අර අසත්පුරුෂ ඇතා කන්දෙන් පල්ලෙහාට පෙරලිලා කෑලි කෑලි වලට කුඩු වෙලා මරණයටපත් වුණා. අපේ ජාතක පොත අපිට පෙන්නනවා අසත්පුරුෂකම් කරන්න පුළුවන් අපේ සමහර වෙලාවල් වලට හැඟීම් වලට මුල් වෙලා. හැබැයි පින්වත්නි ඒවාට විපාක ලැබෙද්දී අපි හිතනවට වැඩිය දරුණුයි. සමහර වෙලාවට අපිට වැඩිය බලයෙන් පුංචි අය, බලය නැතිම අය එකතු වුණාමත් මහ බලයක් වෙන්න පුළුවන්. මහා බලවන්ත රජවරු පවා සමහර වෙලාවට සාමාන්‍ය මිනිස්සු එකතු වෙලා එලවන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාවත් අසත්පුරුෂකමින් වැඩ කරන්න යන්න එපා. මෙයා බාලයෙක්, මෙයා හීනෙක්, මෙයාට කිසිම වැඩක් නැහැ, මෙයාට හානි කරා කියලා මට ඒකේ විපාක ලැබෙන්නේ නැහැ, මුම් මොනවා කරන්නද කියලා අපි හිතනවා. සමහරලාට මිනිස්සුන්ට තනතුරු ලැබුණාම මිනිස්සු කරන්නේම අසත්පුරුෂකම් නේද? තනතුරක් ලැබුණාම ඒ තනතුර බැබලෙන්නේ පුළුවන් විදිහට තව කෙනෙක්ට උපකාර කිරීමෙන්නේ.
හැබැයි අපේ මිනිස්සු ගොඩක් වෙලාවට මේ තනතුරු නම්බුනාම පට්ටම් සියල්ල පාවිච්චි කරන්නේ තව කෙනෙක්ව පීඩාවට පත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන අසත්පුරුෂයා අසත්පුරුෂකම නිසාම විනාශයට පත් වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි අසත්පුරුෂයෙක් මහා භෝග ඇති කුලයකින් පැවිදි වෙනවා. ඒ කියන්නේ හොඳට සල්ලි තියෙන පවුලකින් මහාන වෙනවා. එයා මහාන වුණාට පස්සේ එයා කල්පනා කරනවා මං හොඳ පවුලකින් මහාන වෙච්ච කෙනෙක්. මේ අනිත් අය කණ්ඩ නැතුව හතර කේන්දරේ පාළු වෙලා මහාන වෙච්ච උන්නේ. ඒ නිසා මං ඒ කාටවත් නැමෙන්න ඕනේ නෑ මම ඉහළයි. එහෙම හිතාගෙන තමන් උසස් කරගෙන අනිත් අය පහත් කරගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔහු අසත්පුරුෂයෙක්. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා එයත් හොඳ පවුලකින් මහාන වෙන්නේ මහා භෝග ඇති කුලයකින්. එයා කල්පනා කරනවා කොච්චර මහා භෝග තිබ්බත් මට මෙලොව පරලොව සුගතියකට යන්නේ භෝග සම්පත් උපකාර වෙන්නේ නෑ. මම හදන හිතමයි මට සසරේ උපකාර වෙන්නේ. ඒ නිසා ලෝභය, ద్వේෂය, මෝහය කියන එක නැති කරන්න පුළුවන් ධර්මයෙන් මිසක් මං සතු වෙලා තියෙන මහා භෝග වලින් නෙමෙයි. සමහර වෙලාවට ගිහි පැවිදි අපි ඔක්කොම කියනවා නේද ඔය කතාව. සමහර ගිහි ඇත්තෝ කියනවා ස්වාමීන් වහන්සේ මයි කා මයි පෙට්‍රල් කියලා නේද? අපි හම්බ කරලා අපි කාලා බීලා ඉන්න කාටවත් මොකද කියලා. පැවිද්දොත් කියනවා මට ඉතින් හොඳට දීපල තියෙනවා, ඉඩ කඩන් තියෙනවා, කුඹුරු වතු පිට තියෙනවා, මට ඉස්කෝලේ පත්වීම තියෙනවා, විශ්වවිද්‍යාලේ උගන්න මගේ පඩිය මට දායකයෝ ඕනේ නැහැ. එහෙමත් කියනවානේ. උඹලා දන් නොදුන්නට මට රැකෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ කියනවා ඒක අසත්පුරුෂකම. සත්පුරුෂයා හැම මොහොතකම කල්පනා කරනවා මේ සසුන තුල අපි හික්මෙන්නේ අපේ ලෝභය නැති කරන්න, ද්වේෂය නැති කරන්න සහ මෝහය නැති කරන්න. මාන්නක්කාරකමින් ඉදිමෙන්න පින්වත්නි අපිට මේ උතුම් සද්ධර්මය නැති වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ධර්මයම සිහි කරනවා නම් ආන්‍යා සත්පුරුෂයෙක්. එයා කල්පනා කරනවා මොකටද මේවා ගොඩ ගහලා. සමහර වෙලාවට ඔබ එකතු කරලා ගොඩ ගහලා සැප විඳින්න බලාපොරොත්තු වෙද්දී ඔබටම තේරෙනවා මේ ශරීරේවත් අපිට අයිති නැහැ කියලා. අපි ඉඳලා තියෙන අනුන්ගේ කයක් ඇතුලේ කියලා. සමහර වෙලාවට ආස කරන දේ කණ්ඩයක්දී කණ්ඩ බෑ සීනි. බලන් ඉන්න පුළුවන්. දියවැඩියාවෙම හැදුනහම ආස කරන තැන් වල යනවා. හැබැයි ඒ වෙනකොට ඇවිද ගන්න බෑ. ඔබ කියනවා මම බස් එකේ ඉඳගෙන වඳින්නම් ඕගොල්ලෝ ගිහිල්ලා වැඳලා එන්න කියලා. තේරෙනවද? අපි ඉන්නේ අනුන්ගේ කයක් ඇතුලේ කියලා සමහර වෙලාවට තේරෙනවා. තරුණ කාලේ පින්වත්නි රණ්ඩු කර ගැටි ඇලි බොහෝ දේ හම්බ කරපු මිනිස්සුන්ට ජීවිතේ වයසින් පරිපාකයට යද්දි තේරෙනවා ජීවත් වෙන්න මෙච්චර දේවල් වුමනා නෑ නේද? මට ඊයේ පෙරේද මහත්තයෙක් කියනවා අනේ හාමුදුරනේ ඔළුවට නොතෙමී ඉන්න ගේකුයි කණ්ඩටිකුයි තිබ්බන හොඳටම ඇති මනුස්ස ජීවිතේ ගත කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් දායකයෙක් ඇහුවා ස්වාමීනි දානෙට වළඳන්න ඔබ වහන්සේට ඕනේ මොනවද? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දේශනා කරනවා තෙත වුණත් කමන්නේ වියලි වුණත් කමන්නේ උගුරෙන් පල්ලෙහාට යනවා නම් බඩ පිරෙනවා නම් ඇති කිව්වා. බලන්නකො මේ ප්‍රකාශයේ තියෙන බරපතලකම. කෑම ටිකක් කන්නේ බඩපුරව ගන්න, ඇති වෙච්ච ගින්න නිවා ගන්න, ශරීරයේ පැද යන්න. හැබැයි අද අපිට වෙලා තියෙන ඒ අරමුණ හැර අනිත් ඔක්කොම අරමුණු ටික තියෙනවා. කෑම එක ලස්සන වෙන්න ඕනේ, පෙනුම වෙන්න ඕනේ, හොඳම තැනකින් වෙන්න ඕනේ. ඒකේ ෆොටෝ එකක් අන්තර්ජාලයට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අරමුණු ඔක්කොම තියාගෙන තමයි අපි කෑම කන්නේ. හැබැයි ජීවත් වෙන්න ඔය එකක්වත් ඕනේ නැහැ කියලා අපිට තේරෙද්දි පින්වත්නි අපි ගොඩක් පරක්කුද නැද්ද? පරක්කුයි. මේ කයවත් අපිට අයිති නැහැ කියලා තේරෙද්දී අපි ගොඩාක් ඈතට ගිහිල්ලා. ඒ නිසා සරියුත් හාමුදුරන්ගේ මේ කතා අපිට වටිනවා. උන්වහන්සේගෙන් අහුවා ස්වාමීනි ඔබ වහන්සේට වැඩ ඉන්න ඕනේ මොන වගේ කුටියක්ද? සරියුත් හාමුදුරුවෝ කියනවා භාවනාවට ඉඳගත්තාම ඔළුවයි දණිස් දෙකයි තෙමෙන්නේ නැත්නම් එච්චර ප්‍රමාණයක් ඇති කියලා. නේද? නිදා ගන්න පුළුවන් නම් ඔළුව තෙමෙන්නේ නැත්නම් කකුල් දෙක තෙමෙන්නේ නැත්නම් දිග පළල ඒ ප්‍රමාණයේ තියෙන කුටියක් ඇති මහා මන්දිරෝනේ නැහැ. අනිසා පින්වත්නි අවසානයේ අපි මාරයා අපිට අඬ ගහපු දවසක සියල්ල අතහැරලා යනවා. එදාට කියන්න බෑ තාම බබාලා පුංචි. විවාහ වෙලා අවුරුද්දයි හදිසි අපි අනතුරකට මුහුණ දුන්නොත්.
මොකකින් මොකක් වෙනවාද කියන එක තීරණය කරන්නවත් අපිට වෙලාවක් නැහැ. ෂණික මරණ. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුලින්මයි හික්මීම. ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයා පරිවාර සම්පන්නයි ප්‍රසිද්ධයි. එයා හැමතිස්සෙම කියනවා මම තමයි ප්‍රසිද්ධ, මට තමයි කට්ටිය ඉන්නේ. මේ හැමෝම මගේ වටේ ඉන්නවා. ඒ නිසා අනිත් අය එහෙම නැහැ. දැන් ඔය ගිහි පැවිදි අපි ඔක්කොම ගාව මේ කාරණා තියෙනවා. අද සමාජයේ පින්වත්නි ගොඩ දෙනෙක් ප්‍රසිද්ධ වෙන්න ආසයි. දැන් සමහරලාට අපි අහන ඔයා කැමතිද ප්‍රසිද්ධ වෙන්න? අපෝ නෑ කියනවා. හැබැයි හිත යටින් කියන්නේ මොකද්ද? අනේ ටීවී එකට මූණ දාගන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද? හැමෝම හරි ආසයි. එතකොට ප්‍රසිද්ධ වෙන්න ආස අද වර්තමාන ලෝකයේ ඔබ දැකලා නැද්ද? හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරනවා. අද එහෙම එකක් තියනවා නේද? අර නෙගටිව් මාකටිං කියලා තියෙන හොඳ පැත්තට යන්න බැරි නම් නරක පැත්තෙන් හරි ලෝක බොරුවක් කියලා හරි ධර්මයට විරුද්ධව ගිහින් හරි තමන්ගේ ප්‍රසිද්ධිය එහෙම නැත්නම් තමන්ගේ නරබන සංඛ්‍යා ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරනවා. අද ගොඩක් ලෝකයේ තුල එහෙමයි ඉන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා එයා අසත්පුරුෂයෙක්. හැබැයි සත්පුරුෂයා කල්පනා කරන ප්‍රසිද්ධ වුණත් මේ ප්‍රසිද්ධ භාවය මාව නිවනට අරගෙන යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අඤ්ඤාහි ලාභූපනීසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ සත්කාර ඉපදවීම එක පැත්තක්, නිවන් මාර්ගය කියන්නේ තව පැත්තක්. ඒ ලාභ සත්කාර වලට ගිජු වුණොත් පින්වත්නි අපිට කවදාවත් මේ ලෝකයේ තුල රැඳෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම පෙන්වන්නේ ජීවිතය තුළ මධ්‍යස්ථ ක්‍රියාවලියක නිරත වෙන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ටත් පෙන්වුවේ අටලෝ දහමේ නොසැලී ඉන්න. ලාභය, අලාභය, අසායස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක මේ හැම අවස්ථාවකදීම බොහෝම සවිමත් සිතක් හදාගන්න. එතකොට සත්පුරුෂයා කල්පනා කරනවා මේ ප්‍රසිද්ධිය පිරිස ඉන්නවා කියන එක අමුතුවෙන් ඔද වැඩෙන්න දෙයක් නෙමෙයි. සියලුම දේ මරණයෙන් කෙලවරයි. මට කියන්න පුළුවන් මෙහෙමයි ලෝකේ මේ වගේ කෙනෙක් අර වගේ කෙනෙක් ඔය තාන්න මාන්න නම්බු පට්ටන් සියල්ල මරණේ කනත්තේ ගේට්ටුව ළඟින් ඉවරයි. ඇතුළට දාලා ගිනි තිබ්බට පස්සේ වැළලුවට පස්සේ ඔය මොකවත් මට අයිති නෑ. කොච්චර පිරිස හිටියත් පින්වත්නි මලගෙවල් වලට සමහර වෙලාවට එද්දි කියනවා අපේ සොඳුරු මිනිස්සේ බලන්ඩකො හිටපු සෙනග වැඩක් නෑනේ. ඔය ඇත්තෝ කනත්තෙන් පස්සේ එතනින් එහාට යන්න ඕනේ තනි ගමනක්නේ. දේවදූත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එකතු වෙලා පව් කළාට එතනින් එහාට අපාය ගියොත් යමපල්ල ඔබෙන් අහද්දි ඇයි උඹ පව් කළේ කියලා. යාළුවෝ නිසානේ. මම පව් කරේ මගේ යාළුවෝ නිසා, නෝනා නිසා, මහත්තයා නිසා, දරුවෝ නිසා. දැන් හොරකම් කරලා අපාය ගියාම කියන්න බෑ ළමයි ජීවත් කරන්නයි සර් මං හොරකම් කරේ කියලා. යමපල්ල බේරනවද? නෑ. තමන් කරන දෙයි වගකීම මරණයෙන් පස්සේ තමන් බාර ගන්න ඕනේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයා හැම විටම ධර්මය මතම පිහිටලා කටයුතු කරනවා. එයා කල්පනා කරනවා මේ ඉදිමීමෙන් ඇති වැඩක් නැත. අද ගොඩක් ඉන්නවා පින්වත්නි ඒගොල්ලන්ට මාන්නය නිසා මුලාමතක වෙනවා. සමහරලාට ඔයත් දැකලා ඇති පිටරට ගිහිල්ලා එහෙම කාලයක් ඉඳලා ආපුවම සමහරලාට හොඳ රටවලුත් නෙමෙයි මැද පෙරදිගට එහෙම ගිහිල්ලා ඉඳලා ආපම ඒගොල්ලෝ දන්නේ නැහැ මඤ්ඤොක්කා කියන්නේ මොනවද කියලා. තම්බලා තිබ්බහම අහනවා මේ මොනවද කියලා. කොස් අඳුරන්නේ නැහැ. කොස් ගහ දැක්කහම මොනවද අර කටු ගෙඩි කියලා. ඒ විදිහට මුල අමතක වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ලංකාවේ ඉන්න කාලේ දුර ඈත පිටිසර ගම්වල කොස් පොලොස් කාපුවා ඔය බඩවැල් එහෙම කපලා එහෙම බැලුවොත් කොහොල්ලෑ ගුලි තියෙනවා. ඒ කාලේ කාපුවා. දැන් භාෂාවවත් මතක නැහැ. පන්සල් වලට එහෙම එනවා හිටපුවම කතා කරන්නත් හරි අමාරුයි. ඒගොල්ලන්ට භාෂාව වචන උච්චාරණය කරන්න එහෙම හරි අමාරුයි. අර නම්බු පිස්සුව කියලා කෙටි කතාවක් ඔයත් කියවලා ඇති. ඒකෙත් මේ මිනිස්සෙක් ඉන්නවා චරිතයක් ඕනම දෙයක් පටන් ගද්දිම කියන්නේ මොකද මං එංගලන්තේ ඉන්න කාලේ කියලා. නේද? අනිත් අයට අඟවන්න උත්සාහ කරනවා මමයි උසස් නුඹලා පහත්. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පෙන්නනවා අසත්පුරුෂයා සිවුරු පිරිකර ලබනවා, පරිස්කාර ලබනවා, චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලම්පස ලබනවා. හොඳට යාට ලැබෙනවා සසර පින නිසා හෝ යාගේ පැවැත්ම නිසා හෝ
අනිත් අයව පහත් කරනවා බලාපල්ලා සියල්ල මටයි. නුඹලට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. සමහරලාට එහෙම කියන අය ඉන්නවා පව්කාරකම නිසා හම්බ වෙන්නේ නෑ. මගේ පින නිසා මට ලැබෙන. හැබැයි පින්වත්නි සත්පුරුෂයා කල්පනා කරන මේ සියල්ල කර්මයේ කර්මඵල ස්වභාවයේ ප්‍රතිඵලයක්. මම සසරේ වැරදි විදියට පාවිච්චි කරන එක වචනයකින් සසරම මගේ දුක්ඛිත ස්වභාවයට පත්කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ සසරේ නොදැනුවත්කම නිසා කරන යම්කිසි දේවල් නිසා ඔබට සසරේ ගොඩාක් දේ නැති වෙන්න පුළුවන්. සාලිය අශෝකමාලා කතාන්දරය ඔබ අහලා ඇතිනේ. අශෝකමාලා කුමාරිකාව හරි ලස්සනයි. හැබැයි සැඩොල් කුලේ ඉපදුනේ. සැඩොල් කුලේ ඉපදිච්ච අශෝකමාලාව සාලිය කුමාරයාට මුණ ගැහෙන උයන් කෙලියට යද්දී අශෝකමාලා පාරේ එන ගමන් මාලිගාවේ දොරටු විවෘත වෙද්දි බයට මේ මහපාරෙන් පිටතට පැනලා ප්‍රාකාර බිත්තිවලට හේතු වෙලා ගල් ගැහිලා ඉන්නවා. මොකද රජුරුවන්ගේ මූණට මුනිච්චි වුණොත් මේ මරණය තමයි උරුම වෙන්නේ. ගල් ගැහිලා බිත්තියට හේතු වෙලා ඉන්න අශෝකමාලාව දැක්කහම සාලිය කුමාරයා ඇහුවේ මොකද්ද? රියදුරාගෙන් අහනවා ඊයේ රාත්‍රියේ අපි මෙතනින් එද්දි තිබ්බ නැති චිත්‍රේ අද උදේ වෙද්දි කවුද ඇන්දේ? එච්චරට ලස්සනයි. ඒ පාර රියදුරා hina වෙලා කියනවා ස්වාමීනි චිත්‍රයක් නෙමෙයි ඔය රොඩි කුලේ කෙල්ලෙක්. රතෙන් බැහැලා ගිහිල්ලා බලපුවම හරි ලස්සනයි රෝසමල් පෙත්තේ පැහැ තියෙන ශරීරයක්. ඒ පාර කෝ මට නුඹවම විවාහ කරගන්න ඕනේ. අශෝකමාලා කියනවා හිතන්නවත් එපා මං සැඩොල් කුලේ රජකම නැති වෙයි අපි දෙන්නවම මරලා දායි. හැබැයි සාලිය කුමාරයා ඒ විවාහයේ මැත්තේම රජකමත් අතහැරියා. දුටුගැමුණු මහරජුරු රහතන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මේ කෙල්ල මෙච්චර ලස්සන වෙලා ඇයි සැඩොල් කුලේ ඉපදුනේ? ඕන් සසර ස්වභාවය. පෙර භවයක වන්දනා කරන්න පන්සල් ගියා මලුත් අරගෙන තථාගතයන් වහන්සේට මල් පූජා කරන්න අම්මත් එක්ක ගෙදර එන්න තිබ්බ හදිස්සියට අර කූඩේ තිබ්බ මල් සියල්ල මල් ආසනේ හලාගෙන ගියා. මල් ටික හලද්දී අම්මා කිව්වා පහත් කුලේ එකියක් වගේ වැඩ කරන්න එපා. භාග්‍යතුන් වහන්සේට මල් පූජා කරද්දී පෙති කැඩිච්චා, තැලිච්චා, පරවෙච්චා ඉවත් කරලා මල් වලට පැන් ඉහලා මේ ආසන වල දූවිල්ල පිහදාලා එහෙම මල් පූජා කරපන්. පහත් කුලේ එකියක් වගේ සැඩොලියක් වගේ මල් පූජා කරන්න එපා කිව්වා. මෙයාට ගෙදර යන්න තිබ්බ හදිසියට කේන්තියෙන් හිටි අම්මගෙන් ඇහුවා මමද සැඩොලි තෝනේ සැඩොලි කියලා. අම්මට කිව්වේ. ඒ වෙලාවේ මහා සංඝරත්නය පෙන්නලා දෙනවා රජතුමනි මේ සසර භවය තුල නොයෙක් පින්කම් කළා. මල් පිදූ කුසලෙන්ම තමයි අර ලස්සන රූප සම්පත්තිය ලැබුවේ. හැබැයි භාග්‍යතුන් වහන්සේට අර පෙති කැඩිච්චා, තැලිච්චා, පරවෙච්චා, දූවිලි වැදිච්චා පූජා කරපු නිසා පහත් කුලයට වැටුණා. අම්මට සැඩොලි කියලා නිශ්චිත කරලා කියපු නිසා ඒ පහත් කුලේත් සැඩොල් කුලේමයි ඉපදුනේ. බලන්නකො සසර සමහර පුංචි දේ අපි හිතන්නෙත් නැති තැන්. අපි කරන අසත්පුරුෂකම් අපිව සසරේ දුකට පත් කරනවාමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයා බහුශ්‍රුතයි. බහුශ්‍රුත කෙනා කල්පනා කරනවා මට තමයි ඔක්කොම පුළුවන් අනිත් අයට මොකවත් බෑ. අපි කියන්නේ මං හරි උගත් මට තමයි පුළුවන් උඹලට බෑ. හැබැයි සත්පුරුෂයා කල්පනා කරන එහෙම දෙයක් ලෝකේ නැමේ සියල්ල සාපේක්ෂයි. අපිට උගත්කමින් බැබලෙන්න පුළුවන් අපිට වැඩිය උගතෙක් නැති තැන. හැබැයි අපිට වැඩිය උගතෙක් ආපු තැන අපේ උගත්කම සාපේක්ෂ වශයෙන් පල්ලෙහාට වැටෙනවා. එනිසා මෙයා හැමතිස්සම කල්පනා කරනවා ලෝකේ පරම ගම්බීර දැනුම් සම්භාරයේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට එහා යන දැනුමක් ලෝකේ නෑ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේම ඉක්මෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත්නි යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තරුණයි එක්කෙනෙක් වයසයි. මේ දෙන්නම පැවිදි වුණා. තරුණ කෙනා පොත්පත් කියවනවා, බණ අහනවා, ධර්මය හොඳට මතක තියාගන්නවා, අනිත් අයට උගන්වනවා. එයාට පිරිස වැඩි වුණා හොඳටම. අනිත් ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම වයසට ගිහිල්ලානේ මහණෝනේ මට ඔය මොකවත් මතක හිටින්නෙත් නැහැ. ඒ නිසා මට ඔවා කරන්නත් බෑ. හුදකලාව උන්වහන්සේ හිටියා. කාලයක් ගත වුණාට පස්සේ මේ දෙනම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. දැන් අර උගන්නන හාමුදුරුවන්ගේ වටේ බොහෝ පිරිසක් ඉන්නවා. යා බණ කියනවා පිරිසක් ඉන්නවා. අදත් ලෝකෙ හැටි එහෙමයිනේ. එයාව වට කරගෙන මිනිස්සු ප්‍රශ්න අහනවා. අනිත් හාමුදුරුවෝ පැත්තකට වෙලා ඉඳිද්දී
ධර්මදර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ ගැන දන්න ආම්දුරුවරුත් ගිහිල්ලා උන්වහන්සේත් වට කරගෙන ප්‍රශ්න අහනවා. අර තරුණ ආම්දුරුව කියන ඔය උන්වහන්සේගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ මොකවත් කරන්නේ නැහැ කනවා බුදිනවා විතරයි. මගෙන් තියෙන දෙයක් අහපල්ලා මම තමයි ධර්මයේ දන්නේ. මම තමයි ධර්මයේ කියලා දෙන්නේ. බුදුහාමුදුරුව මේ කතාව අහගෙන ඉඳලා පින්වත්නි එතෙන්ට වැඩලා අර භික්ෂුන් වහන්සේලා දෙනම දෙපැත්තේ තියලා මහා සංඝයා ඉන්න තැන ප්‍රශ්න කරනවා අර වයසක හාමුදුරන්ගෙන් මහාන මොනවද කරන්නේ? ස්වාමීනි මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. මම වයසට ගිහිල්ලානේ මහාන උනේ. මට ගොඩාක් දේ මතක හිටින්නෙත් නැහැ. මම දන්නේ සූත්‍ර කිහිපයයි. ඒ සූත්‍ර කිහිපය මං ජීවිතයට ලං කරගෙන ඔබ වහන්සේ දීපු කමටහනට අනුව මං ජීවිතේ හැඩගස්වාගෙන තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ අහනවා මහාන දැන් ප්‍රථම ධානයටවත් පත් වෙන්න පුළුවන්කම තියනවාද? ස්වාමීනි මම ප්‍රථම ධානයටත් ද්විතීය ධානයටත් තෘතීය ධානයටත් චතුර්ථ ධානයටත් පත් වෙලා ඉන්නේ. ඒවාට එළඹීමේ හැකියාව මට තියෙනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මං සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම ෂය කළා සෝවාන් ඵලයටත් පත් වුණා. කාමරාග පටිග තුනී කරලා සකෘදාගාමි ඵලයටත් පත් වුණා. පංච ඕරම්භාගයේ සංයෝජන දුරු කරලා අනාගාමි ඵලයටත් පත් වෙලා මහරහත් ස්වභාවයටත් පත් වෙලායි දැන් වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ටික විමසද්දී අර හාමුදුරන්ට මහ පුදුම බයක් ඇති වුණා. ඇයි? තව පොඩ්ඩෙන් ආර්යයන් වහන්සේ නමකට තමයි දොස් කියන්නේ. එනිසා පින්වත්නි මතක තියාගන්න ওই බහුශෘතකම් වලට ධර්මයේ ප්‍රතිඵල ලැබිය හැකි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා නැහැ. උගත්කමට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සමහර වෙලාවට ඉඩක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක ඔළුවේ පුරවාගෙන ඉඳිද්දී ඒගොල්ලන්ට උතුම් ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව මගහැරුණා. සමහර වෙලාවට බොහෝම සරලව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්ත මිනිස්සු උතුම් නිර්වාණය සාක්ෂාත් කළා. ඒ නිසා බහුශෘතකම් මත නොවේ සත්පුරුෂකම තීරණය වෙන්නේ ධර්මයේ හැසිරෙන ස්වභාවය අනුව. ඉතින් මේ සූත්‍රයේදී දිගින් දිගටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විනයදර කෙනත් එහෙමයි. විනයදර කෙනා හැමතිස්සෙම හිතනවා මම තමයි හොඳටම විනය දන්නේ අනිත් අය දන්නේ නැහැ. ඔයතන මතක ඇතිනේ අර කොසඹෑනුවර ගෝසිතාරාමේ සිද්ධිය. ධර්මදර විනයදර හාමුදුරුවෝ වැසිකිළියේ බාල්දියක වතුර ඉතුරු කළා කියලා ගැටුමකටපත් වුණා. අන්තිමට භාග්‍යතුන් වහන්සේත් පාරිලෙය්‍ය වනයේට වැඩම කළා මේ ගැටුම සංසිඳවන්න බැරි තැන. මොකද උන්වහන්සේ ඉල්ලීමක් කරා සමග්ගා හෝත මා විවදත. සමගි වෙන්න ගැටුම් ඇති කරගන්න එපා. නමුත් අසත්පුරුෂයා කවදාවත් බිමන්නේ තමන්ගේ මතේම ඉන්නවා මිසක් ඒක වෙනස් කරගන්න කැමති නැහැ. ඒ නිසාම විනාශයටපත් වෙනවා. අපේ ධර්මයේ සඳහන් වෙනවා එක තරුණ කාන්තාවක් හිටියා. මේ කාන්තාව මොකද කළේ? කැලේට ගිහිල්ලා ඩෙබර ගෙඩි කඩලා ඩෙබර ගෙඩි ගෙනල්ලා වික්කා පොලේ තියාගෙන. දවසක් රජුරෝ මේ පොළ ළඟින් යද්දි මේ කාන්තාව දැක්කා. බොහොම ලස්සන කාන්තාවක්. ඩෙබර විකුණනවා. ඒ පාර ඉතින් කිව්වා මේ කාන්තාව එක්කන් යම් මාලිගයට මගේ අගමෙහෙසිය කරගන්න. එක්කන් ගියා. දැන් ඉතින් මාලිගාවට ඇවිල්ලා අගමෙහෙසිය කරලා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යද්දී රාජ උස්නේ ටික ටික වදිනවානේ. දැන් රජ කෑම කන්නේ, රජ ඇඳුම් අඳින්නේ, රජ මාලිගයේ ඉන්නේ. මුල අමතක වුණා. හිටපු තැන් අමතක වුණා. දවසක් රජතුමා හොඳට ඉදුණු දෙබර ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා රජමාලිගාවේ කෑම මේසේ ඉඳන් මේක කපාගෙන කනවා. ඒ පාර මේ කාන්තාව එතෙන්ට ඇවිල්ලා අහනවා රජතුමනි මොකද්ද මේ රතු පාට ලස්සන ගෙඩියක් ඔබතුමා කපාගෙන කන්නේ මොනවද ඔය? රජුරවන්ට හොඳටම කේන්ති ගියා. රජුරෝ කිව්වා අර උඹ ඒ කාලේ කෙකිත් තරම් කැලේට ගිහිල්ලා මානලා කඩලා ඔළුවේ තියාගෙන ඇවිල්ලා පොලේ වික්කේ ආන් ඒව තමයි කන්නේ කිව්වා. ඒ පාර කිව්වා පුරෝහිතයට මේ වගේ මුල මතක නැති ගෑනු රජකමට නෙමෙයි සාමාන්‍ය ගෙදරකවත් අධිපතිකමට සුදුසු නෑ එලවන්න කිව්වා මාලිගාවේ. පුරෝහිතයා ඉතින් ඒ වෙලාවේදී රජුරෝ සනසලා කිව්වා රජතුමනි ගණන් ගන්න එපා ගෑනු මෝඩයි. මාන්නක්කාරකමට ඔය වගේ මෝඩ කතා කියනවා මුල අමතක වෙනවා. එනිසා සත්පුරුෂයාට කවදාවත් පින්වත්නි මාන්නය තුල මුල අමතක වෙන්නේ නැහැ. ඊළාට සත්පුරුෂයා
ධර්ම කතිකයෙක් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. අසත්පුරුෂයා ධර්ම කතික වෙච්ච ගමන් කියන අපිටනේ බණ කියන්න පුළුවන් අනිත් අයට බෑ. අපිටමයි පුළුවන්. හැබැයි සත්පුරුෂයා කල්පනා කරන සසර පිනකට ලැබිච්ච දේ අනුන් හුවා දක්වන්න පාවිච්චි කරන්න හොඳ නෑ. දායකයෝ කිව්වොත් බණ ටිකක් කියලා දෙනවා. අය අමුතුවෙන් ඒව පස්සේ හඹා යාම නැහැ. ඊළඟට පින්වත්නි ආරණ්‍යගත වුණත් අසත්පුරුෂයා අසත්පුරුෂයම එයා කල්පනා කරන අපි ඉන්නේ කැලේ. අපි ආරණ්‍ය වාසීන්. ඔය ග්‍රාමවාසී හාමුදුරුවෝ හොඳ නැහැ. ඒගොල්ලෝ තමයි වැරදි කරන්නේ. අන්න තමා උසස් කරගෙන අනිත් අය පහත් කිරීම. බුදුරජාණන් වහන්සේ කියන එහෙම එකක් නැහැ. ආරණ්‍යයේ හිටියත් ග්‍රාමවාසී හිටියත් භික්ෂුවකට තියෙන්න ඕනේ පින්වත්නි ශ්‍රමණාකල්ප. මා පැවිදි වූයේ කුමකටද කියන කාරණය භික්ෂුන් වහන්සේලාට ඉතාමත්ම හොඳට තියෙන්න ඕනේ. ඊළඟට භික්ෂුන් වහන්සේලා පාංශුකූලික වෙනවා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතික වෙනවා. භික්ෂුන් වහන්සේලා රුක්කමූලික වෙනවා. භික්ෂුන් වහන්සේලා සමහර අය සොහොනේ වැඩ ඉන්නවා. සමහර අය හුදකලාව වැඩ ඉන්නවා. සමහරු නොනිදා භාවනා කරනවා. මේ මොනවා තිබ්බත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ගුණය තුල හික්මෙන්න උත්සාහ කරනවා මිසක් කවදාවත් තව කෙනෙක් ඒ තුල පහත් කරලා සලකන්න යන්න එපා. අසත්පුරුෂයාගේ ලක්ෂණය. ඊළඟට පින්වත්නි අසත්පුරුෂයා ධ්‍යාන ලබා ගත්තත් ඒ ධ්‍යාන තුල අනිත් අයව හිංසා පීඩාවට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සත්පුරුෂයා හැම මොහොතකම ධ්‍යානය පාවිච්චි කරනවා විදර්ශනාව වඩා රහත් වෙන්න. දැන් එතකොට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මාන්නය නිසා. මාන්නය කියන්නේ එහෙනම් සියුම් ක්ලේශයක්. තියනවද කියලා පේනවද? තියනවද කියලා දැනෙන්නේවත් නැහැ. සමහර ඇත්තෝ අපිට කියන ඔය කතා කරද්දි නෝනලා මහත්තුරු හාඳුරන්නේ අපි ගාව ඉතින් මාන්නේ ඇත්තෙම නැහනේ. කියද්දිම තේරෙනවා තියනවා කියලා. ඇයි අපි ළඟ මාන්නේ ඇත්තෙම නැහැ කියන්නේ? මම හයිලයිට් වෙලා පෙන්නන්න. මං එහෙම කෙනෙක් නෙමෙයි කියලා පෙන්නන්න. හැබැයි මතක තියාගන්න සෝවාන් කෙනා ළඟත් මාන්නය ඇත. සකෘදාගාමී කෙනා ළඟත් මාන්නය ඇත. අනාගාමී කෙනා ළඟත් මාන්නය ඇත. ඔය ඇත දස සංයෝජන දන්නවනේ. සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුන නැති වෙනවා. කාමරාග පටිග තුනී වුණාම කියනවා සකෘදාගාමී. ඊළඟට කාමරාග පටිග ඒ දෙකත් නැති වුණාම කියනවා පංචෝරම් භාගයේ සංයෝජන දුරු වුණාම අනාගාමී. හැබැයි තව පහක් එහෙම් පිටින්ම තියෙනවානේ උද්ධම් වාගිය රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ පහ නැති වෙන්න නම් රහත් වෙන්නම ඕනේ. එනිසා රහතන් වහන්සේලා ළඟ පමණයි පින්වත්නි මාන්නය කියන එක සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි මේ මට්ටම් තුනේදිම මාන්නය අපි ළඟ තියෙනවා. එහෙනම් සාමාන්‍ය පෘථග්ජනයන්ට කියන්න පුළුවන් ද අපි ළඟ මාන්නේ නැහැ කියලා? අපි ලෝකේ හැම තිස්සෙම අසත්පුරුෂකම් කරන්නේ මාන්නේ නිසා. ආඩම්බරකම නිසා. අපිව හුවා දක්වමින් තව කෙනෙක්ට පීඩා කරන්න ඕන නිසා. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හැම මොහොතකම සත්පුරුෂ ධර්මයේ පිහිටන්න. තමන් ළඟ ಗುಣධර්මයක් තියෙනවා නම් ඒ ಗುಣධර්ම තියෙන මිනිහා හැම මොහොතකම ධර්මයේ තුලම හික්මී කටයුතු කරනවා මිසක් කවදාවත් ඒ තුලින් ඉදිමිලා අනිත් අයව පීඩාවට පත් කරන්න යන්න එපා. අසත්පුරුෂයාගේ ලක්ෂණය තමයි අපිටමයි පුළුවන්. අපිම කරන්න ඕනේ. අද හැමතැනම එහෙමනේ ගැටු. ගිහියොත් හිතනවා අපිම තමයි මේව කරන්න. අනිත් අය කරාට හරියන්නේ නැහැ. ගොඩක් අය ඇවිල්ලා කියනවා හාමුදුරනේ අපි හිටපු කාලේ විතරක් නෙවෙයි දැන් පන්සල බලන්නකො දායක සභාව ඉවරයි. අපි හිටපු කාලේ තමයි හොඳටම තිබෙන්නේ. නෑ ඊට වැඩිය හොඳට යනවා පිළිගන්න කැමති නෑ. දැන් ඉස්කෝලවලත් එහෙමනේ කියනවා අපි ඉගෙන ගත්ත කාලේ ඒ කාලේ තමයි නියම. දැන් බලන්නකො වෙලා තියෙන්නේ මුකුත් වෙලා නැහැ. ඊට වැඩිය හොඳට යනවා. හැබැයි අපේ ස්වභාවයෙන්ම හිත පිළිගන්න කැමති අපිමයි කරේ කියන අදහස. කැලේ තියෙන මහා ගස් වැටෙද්දි පින්වත්නි අලුතින් පැල හැදෙන්න ඕනේ, දලු දාන්න ඕනේ, මල් පිපෙන්න ඕනේ. එතකොට තමයි කැලේ දිගින් දිගටම යන්නේ. මානව සමාජයත් එහෙමයි. අපිට හැමතිස්සෙම පේන්න ඕනේ අපිම පමණක් නොවේ තවත් ඕනතරම් සත්පුරුෂයෝ මේ සමාජයේ ඉන්නවා. ඔවුනුත් ගුණධර්ම ප්‍රගුණ කරයි. එනිසා අපි කාටවත් කැපී පෙනී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. සසර ගමන තුල අපි තරඟකාරීත්වයට වැටුනොත් නිවන් මාර්ගය අපෙන් ගොඩාක් ඈතට යනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය භාවයක් ලබාගත් ඔබ
සසර හැම මොහොතකම ධර්මය ගැනම හිත හිතා. මම මනුෂ්‍යයෙක් වුණේම සසර දුකින් අත මිදෙන්නටයි කියන අරමුණ ඔළුවේ තියාගෙන සත්පුරුෂ ධර්මයේ පිහිටන්න කියලා. එහෙම සත්පුරුෂ ධර්මයේ පිහිට ගත්තාම අපිට පුළුවන් පින්වත්නි අපේ ජීවිත බොහෝම ලස්සනට පවත්වා ගන්න. එනිසා මේ මජ්ක්‍ධිම නිකායේ සත්පුරුෂ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්පුරුෂ භාවයේ පිහිටීම ගැන. මමය මාගේ කියලා අල්ලගත්තොත් අපිට සසරේ අනිත්‍ය වෙලා යන ස්වභාවය තේරුම් ගන්න බැරි වෙනවා කියන එක. මේතන මමත්වයක් නැහැ කියන එකමයි සත්පුරුෂ සූත්‍රයේ තුල වෙන්නේ. කියන මම කියලා අල්ලගන්න කෙනෙක් නැහැ. අවසානයේ ඔබ අල්ලගෙන බලද්දී එතන මම කියලා කෙනෙකුත් නැහැ. අපි පරිහරණය කරපු කය අපිට අයිතිත් නැහැ. සතර මහා ධාතුන්ගේ හැදිච්ච ශරීරේ විඥානයේ මුල් බැසගෙන ඉන්න තාක්කල් ඔබ උත්සාහ කරන්න ඕනේ ටිකින් ටික විඥාණය නිරුද්ධ වෙන ස්වභාවයේ කරා අවබෝධය වර්ධනය කරන්න. ඒ සඳහා මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.